ලංකාදීපේ සාමාන්‍ය මිනිස්සුන්ට දේශනා කරපු පළවෙනිම දේශනාව. ඒ තමයි දේවදූත සූත්‍රය. පළවෙනි දේශනාව කියනකොට ඔබට මතක්වේ එහෙමනං චුල්ලහති පදෝපුම සූත්‍රයේ නේද මිහිදු මහරහතන් වහන්සේ ඉස්සරලාම ලංකාවිදි දේශනා කරේ. ඇත්තෙන්ම චුල්ලහති පදෝපුම සූත්‍රය රජතුමාටයි මුලින්ම දේශනා කරේ මිහිදු මහරහතන් වහන්සේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවන් අතර හෙට වගේ පොසොන් පුන් පොහෝ දවසක එදා මිස්සක පව්වට අහසින් වැඩම කරපු මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේර මහරහත්තන් වහන්සේත් බණ්ඩුක නම් උපාසකතුමා අනාගාමි විච්ච කෙනෙ. මේ සියලු දෙනාම අහසින් මිස්සක පව්වට වැඩම කරා. ඒ රජතුමා මිස්සක පව්වේ දඩේමේයේදී සිටිච්ච වෙලාවේ. මුලින්ම ධර්මය දේශනා කරන්න පෙර රජතුමාගේ නුවණ පරීක්ෂා කරා අඹ පැනේ ඥාති පැනේ වගේ ප්‍රශ්නහලා. ඊට පස්සේ රජතුමාට දේශනා කරපු පළවෙනි දේශනාව තමයි චූලහත්ති පදෝපම සූත්‍රය. එදා රාත්‍රී මේ ලංකාවම ඇසුරු කරගත් සියලු දෙවි දේවතාවුන් අමනුෂ්‍යයන් ආදී සියලු දෙනාම රැස් කරලා. මිස්සක පව්වෙදී මිහිදු මහරහත්තන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුව. දෙවනි දවසේ තමයි රජමාලිගාවට වැඩම කරේ දානයට. මේ දානය වළඳල අවසන් වනාට පස්සේ අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු ඒ සේවිකාව රාජකීය පිරිස අමාත්‍යවරු මේ සියලු දෙනාම ධර්මය අහන්න බුක්තානු මෝදනා ධර්ම දේශනාවට වාඩි වුණ. එදා මිහිදු මහරහත්තන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර අපාය ගැන එකැන ප්‍රේත ලෝක ඉපදිලා ප්‍රේතයන් හැටියට දුක්විඳින දේශනාවන් පේතවත්තු. ඒවගේම දිවිය ලෝක ඉපදිලා දෙවියන් සැප සම්පත් විඳින්න කරපු පින්දහම් විමානවත් ඇසුරෙන් ධර්ම දේශනා කරලා සච්ච සංයුක්තය චතුරාරි සත්‍ය ඇතුළත් දේශන ගණනාවක් දේශනා කරා. සංයුක්ත නිකාය තිනො සච්ච සංයුක්තේ. අන්න එදා මේ ධර්මය ගැන අප්‍රමාණ පැහැදීමට පත්වෙච්ච රජතුම ආරාධනා කරනේ ස්වාමීනී මේ ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා. අන්නේ ආරාධනාව පරිදි රජතුමා ජෝතිය වනේ නම් රජතුමාගේ ඇත්ගාල සුද්ධ පවිට්ට කරලා නගරවාසීන්ට අඩබෙර ගහල රැස් කෙරෙව්වා එදා ජෝතිය වනේට. රජතුමා බොහොම ලස්සන මණ්ඩපයක් ඉදි කර. මෙන්න මේ මණ්ඩපේට මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා වඩම්මල. රජතුමාම ආරාධනා කරා මගේ රටවැසියන්ට මේ ධර්මය දේශනා කරන සේක්වා. අන්න එදා මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලත් තුන්ගනි දවසේ. සාමාන්‍ය මනුස්්‍යයන්ට මේ ගම් නියම් ගම් නගර ජනපදවල ජීවත්වෙච්ච. මේ ලංකා දවීපේ සාමාන්‍ය මිනිස්සුන්ට දේශනා කරන පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. පිංහතුනි අද අපි කතා කරන්නේ කෙනෙක් නිරේ කරා යන ආකාරය නිරේ විදින දුක් ගැහැට ගැන සඳහන් වෙන තාමත්ම වටිනා දේශනාවක්. ඒ නිසා මෙන්න මේ දේවදූත සූත්‍රයයි මිහිදු මහරහත්තන් වහන්සේ සාමාන්‍ය මනුස්්‍යයන්ට දේශනා කරන්නට යෙදුනේ. මේ දීර්ඝ සංසාර ගමන තුළ අපි කී වතාවක් නම් මේ අපායවල්වල දුක් විඳින්නට ඇද්ද. බුදුරජාණන් වහන්සේ පෙන්නන ආකාරයට උන්වහන්සේ අවස්ථාවක පෙන්නුනම් මහණෙනි මේ සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ මහා ගෙදර වගේ තැනක් කියනවා. ජීවිතේ වැඩිම කාලයක් කෙනෙක් එක්කො නිරය එක්කො තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ ආදී ස්ථානවල දුක් විඳිමින් ඉපදෙමින් මැරෙමින් තමයි මේ සංසාර ගමනේ ගමන් කරන්නේ. කලාතුරකින් තමයි පෙර පිනක් හෝ මතුවෙලා කෙනෙකුට මනුස්ස ජීවිතයක් දිවි ජීවිතයක් ලබන්න වාසනාවක් ලැබෙන. ඒ නිසා අද අපි බලන්නේ මේ අපාය ඉපදිච්ච කෙනෙක් මොන වගේ දුකක්ද විඳින්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහෙද තියෙන්නේ කො අපිත් දකින්න එපා. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර අපි සතර අපාය කියලා අපායවල් හතරක් කතා කරනවා. නිරය, තිරිසන් ලෝකයේ, අසුර අපාය, പ്രേත ලෝකේ. දුක බහුල තැන් නිසා මේවා අපායවල් හැටියට හඳුන්වනවා. මේ සතර අපායට වැටිච්ච කෙනෙකුට ධර්මයක් අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අක්කන කියන සූත්‍රයේ පෙන්නනවා යම් කිසි කෙනෙක් නිරේ ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරා කියලා නිරේ ඉපදිච්ච නිරිසත්වයෙකුට ඒක දැනගන්නවත් ධර්මයක් අහන්නවත් අවස්ථාවක් නැති වෙලා යනවා. තිරිසන් ලෝක ඉපදිච්ච තිරිසන් සත්වයෙකුටත් ධර්මය අවබෝධ කරන්න අවස්ථාව නෑ බුදු කෙනෙක් පහළ වෙලා හිටියත්.
යම් කිසි කෙනෙක් ප්‍රේත ලෝකයක වැටිලා අනන්ත දුක් විඳිමින් ප්‍රේතෙක් හැටියට ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් අසුරාපායි වැටිලා දුක් විඳිනවා නම් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකේ ධර්මයේ දේශනා කරා කියලා ඔහුට නිවන් දකින්නවත් පිනක් කරගන්නවත් ඒ ධර්මය අහලා හිත පහදවා ගන්නවත් අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අපායෙන් මිදෙන වැඩපිළිවෙලක් මේ දුක් සහිත සංසාර ගමනෙන් නිදහස් වෙන මාර්ගයක් තමයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්වයන්ට දේශනා කරන්න. බලන්න උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙර දවසේ. බෝධි මූලයේ වැඩඉඳලා උන්වහන්සේ ආනාපාන සති භාවනා ඔස්සේ හිත සමාධිමත් කරගෙන හතරවෙනි ධ්‍යානයේ ඉඳන් ආපස්සට විමසල බැලුවා උන්වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිතවල ස්වභාවය. රාත්‍රී පළවෙනි යාමේදා බෝධි මූලයේදී උන්වහන්සේට පළවෙනි විද්‍යාව පළවෙනි ඥානය පහළ වුණ. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත ආත්මයක් දෙකක් තුනක් නෙමේ කල්ප ගණනින් ආපස්සට විමසල බැලුවා. සංවට්ට විවට්ට කල්ප ගණන් ආපස්සට විමසගෙන ගියා හැම ආත්මයකම කොහේ හෝ තැනක කවුරු හෝ නමින් එක්කො නිරයක එක්කො තිරිසන්ලෝකයක එක්කො ප්‍රේතලෝකයක එක්කො මනුස්සලෝකෙක් දිවිය ලෝකයක බ්‍රහ්ම ලෝකයක කොහේ හෝ ඉපදීමක් තියෙනවා. එදා උන්වහන්සේ මේ සංසාර ගමන භයානකකම තමන් ගෙවාගෙනාපු සසර ගමන ගැන වැටහෙනකොට ඊළඟට හිතයොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ මගේ දෙමව්පියෝ මගේ ඥාති මේ හිතවතුන් යාළුමිත්‍රයෝ මේ හැම දෙනාමත් මේ වගේ සසර ගමනකද මේ පැටලිලා ඉන්නේ. රාත්‍රී දෙවනියාමේ සමාධිමත් හිත තුළින් මේ ලෝක සත්වයන්ගේ ජීවිත ගැන හිතයොමු කරනකොට උන්වහන්සේට පහළ වුණා දෙවනි විද්‍යාව. ඒ තමයි චුතූපපාත කියන ඥානය. කෙනෙක් මරණයට පත්වෙනකොට ඒ කෙනා කර්මානු රූපීව උපත කරා යන ආකාරය උන්වහන්සේ දැක්කා. කෙනෙක් මරණයට පත්වෙනකොට ඔහුගේ භවය සකස් වෙලා තියෙන්නේ තිරිසං අපායක උපදිලා දුක්විඳින්න නම් මරණයත් සමගම තිරිසන් ලෝකෙට ඇදිලා යනවා. කෙනෙක්ගේ කර්මය හැදිලා තියෙන්නේ ප්‍රේතලෝකෙ එක්ක අසුරාපායක උපදින්න නම් මරණයට පත්වෙනකොටම ඔහු ඒ උපත කරා ඇදිලා යනවා. බවපච්චයා ජාති. විපාක පිණිස කර්ම සකස්වීම නිසා ඒ තැන්වලට ඇදිලා යනවා. තමන් වහන්සේ වගේම දුක් සහිත සංසාර ගමනකයි මේ ලෝකෙ සෑම සත්වයකම පැටලිලා ඉන්නේ. ඉපදමින් මැරමින් යන මේ දීර්ඝ සංසාර ගමනි කෙලවරක් හොයාගන්න බෑ. අන්න උන්වහන්සේට ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් උන්වහන්සේගේ හදවතේ ඇතිවුණේ අන්නේ වෙලාවේ. කුදස්සු නාම ඉමස්ස දුක්කස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකෙ සත්වයන් මේ ඉපදමින් මැරමින් යන මේ භයානක සසර දුකෙන් මිදෙන්නේ කවදාද කියලා මහා කරුණාවක් උන්වහන්සේගේ හදවතේ ඇති වුණේ මේ ලෝක සත්වයන් ඉපදමින් මැරමින් යන මේ භයානක සංසාර ගමනේ අනතුර උන්වහන්සේට අවබෝධ වීමත් සමගමයි. ඒත් සමගමයි උන්වහන්සේ බෝධි මූලයේ ඉඳගෙන මේ ජරා මරණ දුකට හේතු විමසන්න පටන් ගත්. උන්වහන්සේට අවබෝධ වුණා ඉපදීමක් නිසයි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීමට හේතුව මොකක්ද? විපාක පිණිස කර්ම සකස්වීම භවයක් නිසයි උපදින්නේ. එහෙමනම් භවයට හේතුව මොකක්? පාදාන පච්චයා භව බැඳී යාමක් නිසයි කර්මයක් හැදෙන්නේ. එහෙමනම් බැඳී යාමට හේතුව තණ්හා පච්චයා උපාදාන. තණ්හාවක් නිසයි කෙනෙක් බැඳී යන්නේ. තණ්හාවටත් හේතුවක් තියෙනවනේ. කුමක් නිසාද තණ්හාව හටගන්නේ? වේදනා පච්චයා තණ්හා. විඳීමක් නිසයි තණ්හාවක් උපදින්නේ. මේ විදිහට පටිච්ච සමුප්පාදය ගැන උන්වහන්සේ අනුලෝම වශයෙන් විමසගෙන යනකොට අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වෙනවා. විඤ්ඤාණය නිසා නාම රූපයන් හටගන්නවා. නාම රූප නිසා ආයතන හයක් පහළ වෙනවා. ආයතන හය තුලින් ස්පර්ශයක් හැදෙනවා. ඒ නිසා විඳීම් ඇති වෙනවා. විඳීම තුල තණ්හා උපදිනවා. තණ්හාව නිසා බැඳී යනවා. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්මයට අනුව උපදිනවා. කොහේ ඉපදුනත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ මහා දුක්ඛ ඛණ්ඩයකට ලෝක සත්වයන් උරුම වෙනව නේද? අන්න බෝධි මූලයේ උන්වහන්සේට වැටහුණා. ආයමත් මේ පටිච්ච සමුප්පාදේ ප්‍රතිලෝම වශයෙන් විමසන්න පටන් ගත්තා. ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඉපදීමක් නැත්නම් ජරා මරණ නෑ. එහෙමනම් උපදින්නේ නැති වෙන්නේ
විපාක පිණිස කර්ම සකස්වීමක් නැත්නම් ඉපදීමකුත් නෑ. මේ විදියට පටිච්ච සමුප්පාදේ නිරෝධය විමසගෙන විමසගෙන යනකොට උන්වහන්සේට අවබෝධ වුණා අවිද්‍යාවමයි හේතුව. අවිද්‍යාව නැත්නම් අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන තැන සංස්කාර නිරුද්ධ වෙනවා සංඛාර නිරෝධෝ. සංස්කාර නිරුද්ධවීමෙන් විඤ්ඥානි නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යා සහගත විඤ්ඥානයක් ආයමත් ඇතිවෙන්නේ නෑ. විඤ්ඥානි නිරුද්ධ වෙනවා. විඤ්ඥාන නිරෝධා නාමරූප නිරෝධෝ නාමරූප නිරුද්ධයි. නාමරූප නිරෝධයෙන් අවිද්‍යා සහගත ආයතන හය නිරුද්ධ වෙලා යනවා. ආයතන හය නිරුද්ධවීමෙන් අවිද්‍යා සහගත ස්පර්සය නිරුද්ධ වෙනවා. ඒ ස්පර්සය නිරුද්ධවීමෙන් අවිද්‍යා සහගත විඳීම නිරුද්ධ වෙලා යනකොට තන්හාාවක් උපදින්නේ. වේදනා නිරෝධා තන්හා නිරෝධෝ. තන්හාාව නිරුද්ධ වෙනකොට තන්හාාව නිසා හටගන්න උපාදාන නිරුද්ධ වෙලා යන. උපාදාන බැඳීයාමක් නැත්නං විපාක පිණිස කර්ම හැදෙන්න්නෙත් නෑ. කර්මයක් නැත්නං උපදින්නෙත් නෑ. අන්න ඉපදීම නැති කරන මාර්ගය. අවිද්‍යාවමයි ප්‍රහාණය කළ යුත්තේ කියන කාරණය එදා බෝධි මූලේදී උන්වහන්සේට අවබෝධ වෙනවත් සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් සියල් ආශ්‍රවයන්ගේ මිදිලා රාත්‍රී තුන්වෙනියාමේ අරුණෝදයත් සමගම උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ. පිංහතුනී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමග උන්වහන්සේට අනන්ත වූ බුද්ධ ඥානයන් තුළින් මේ ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇතුවයි උන්වහන්සේ වැඩ සිටි. බුදුරජාණන් වහන්සේ නිරය ගැන දේශනා කරේ අපිෝ බය කරන්න නෙමේ. මෙහෙම ප්‍රේතයෝ ඉන්නවා මේ වගේ උපත්තියනවා අමනුෂ්‍ය වෙලා උපදිනවා නිරේ වැටිලා මේ වගේ දුක්විඳින්න වෙනවක්වේ මේ පොඩි ළමයි බය කරන්නවත් වැරදි කරන අයෝ බය කරන්නවත් නෙමේ. බුදුරජාණන් වහන්සේ කවමදාවත් බොරුවක් කියපු කෙනෙක් නෙමේ. උන්වහන්සේ දේශනා කරනවා මහනිනි තථාගතයන් වහන්සේ යම් දවසක දීපංකර පාද මූලයේදී නියත විවරණ ලැබුවාද එදා පටන් අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් මේ පාරමී ධර්ම පුරාගෙන උන්වහන්සේ දානාදී පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගෙන් දියුණු කරගෙන ආපු ගමනේ උන්වහන්සේගේ අතින් නොෙක් නොෙක් වැරදි වෙන්නට ඇති. හැබැයි කිසිම දවසක බොරුවක් නං කියල නෑ කියන. ඇයි උන්වහන්සේ එන්නේ මොකක් අවබෝධ කරන්නද. අසංකයේ හතරකුත් කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන යම් ඉලක්කයක් කරා ගමන් කරගෙනාවේ මේ සංසාර ගමනේ පරම සත්‍ය අවබෝධ කරන්නයි. පරම සත්‍ය අවබෝධ කරන්න එන ගමන තුළ උන්වහන්සේ කවමදාවත් කිසිම වෙලාවක බොරුවක් නං කියල නෑකි නො මේ සංසාර ගමන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා නිරේ ගැන යම් දේශනාවක් කරානං ඒක කවුරුත් බය කරන්න බොරුවට කරපු දෙයක් නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් නිරේ ස්වභාවය දැක්ක නිසාමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනෝ මේ ලෝක සත්‍යයන්ගේ ස්වභාවේ. ඒ නිසා සමහර සිදුවීම් බුදුරජාණන් වහන්සේ දැක්කත් බොහෝ වෙලාවට උන්වහන්සේ සාක්කි කාරයෙක් ඒක දකින තව කෙනෙක් මුණ ගැහිනතෙක් බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ ගැන දේශනා නොකර හිටපු බව අපිට ධර්ම ග්‍රන්ථවල දකින්න ලැබෙනවා. එතකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ දැකපු හැම දෙයක්ම දේශනා කරේ නෑ. මොකද බොහෝ දෙනෙක් සැක උපදවන්න පුළුවන්. මේක ඇත්තක්ද බොරුවක් ඔය කියපු දේ පිළිගන්න පුළුවන්ද. එවැනි සැකයක් යම් කිසි කෙනෙකුට ඉපදුනොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතුවෙනවා. පිංහතුනි සැකය කියන එක සෝතාපන්න වෙන කම්ම කෙනෙක් තුළ පවතිනවා. බලන්න සෝතාපන්න වෙනකොට කෙනෙකුගෙන් ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුනක් තියෙනවා. සක්කායදිට්ටිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස. එතකොට මේ විචිකිච්ඡාව කියන තුනුරුවන් ගැන බුද්ධාදී අටතැන් ගැන ඇතිවන මේ සැකය දුරුවෙලා යන්නේ සුවාන් වෙච්ච කෙනෙකුට පමණයි. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් නම් කවමදාවත් බුදුමුවින් වදාළ කිසිම දෙයක් සැක කරන්නේ නෑ. ඒකෙනා දන්නවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ ගැන සැකයෙන් එතර වෙච්ච කෙනෙක්. ඒ නිසයි සෝතාපත්ති අංග 4ක් පෙන්නකොට බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවකින් වෙනස් නොවෙන සද්ධාවකින් යුක්තයි කියන සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ. ධර්මයේ ගැන වෙනස් නොවෙන අචල සද්ධාවකින් යුක්තයි කියන. සංඝයා ගැන මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන
කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාවකින් යුක්තයි කියෙන්. ආර්ය කාන්ත සීලයකින් යුක්තයි කියෙන්. එනිසා තුනුරුවන් ගැන සැක නොකරන ස්වභාවේ තියෙන සුවාන් වෙච්ච කෙනා තුළයි. අනිත් ඕනෑම කෙනෙකුට ධර්මාවබෝධය ලැබෙන තෙක්ම යම් යම් සැක සංකා උපදින්න පුළුවන්. ඒක සංයෝජනයක් හැටියටත් නීවරණයක් හැටියටත් නීවරණ කියන්නේ අකුසල් ගොඩක් අකුසල රාසි සූත්‍ර බුදුරජාණන් වහන්ස පෙන්නවා. ඒ නිසා කෙනෙක් තුළ මේක අකුසලයක් හැටියටත් පංච නීවරණ ධර්මවලත් විචිකිච්ඡාවාදී සැකි උපදිනෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන නිරේ ගැන දේශනාව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානෙත් පෙන්නනවා මහණෙනි මේ දේශනාව දිට්ටි සම්පන්න කෙනෙක් මිසක් ඒ ඇන සෝවාන් පලට පත්වෙච්ච තුනුරුවන් ගැන සැකයෙන් එතර වෙච්ච කෙනෙක් තමයි කියෙන මේ දේශනාව ගැන පරිපූර්ණයෙන්ම මේක මේ විදිහ මයි කියන පිළිගැනීමට ඇතිවෙන්. අනිත් අයට නොපෙනෙන නිසා වටහා ගැනීමට නුවනක් නැති නිසා. අපිට ගෝචර නොවෙන දෙයක් නිසා කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන්. එනිසා පිංහතුනි සැකයක් උපදින්නේ නැතුව බුද්ධ දේශනාවක් නිසා බුද්ධ භාෂිතයක් නිසා බුදුරජාණන් වහන්සේ අපිට නොපෙනෙන ලෝකයක් ගැන පෙන්නන මේ දේශනාව ඔබ හොඳට ශ්‍රවණය කොළොත්. ඔබටම මේ භයානක සංසාර ගමනින් නිදහස්වෙන්න ඕනෑ කියන වීරි ඇතිකරගන්න මේ දේශනාවම උපකාර වෙනවා. අද අපි කතා කරන මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මජ්ජිම නිකාය නම් වූ බුදුරජාණන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රමාණි දේශනා ඇතුළත් මේ කොටසට තමයි දේවදූත සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ සැවැත්තුවර ජේත වනාරාමි. අනාත පිණ්ඩික සිටුතුමා විසින් කරෝපු මේ ආරාමි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ගිහි පිරිස විශාල පිරිසක් දම් සභා මණ්ඩපේට රැස් වෙලා හිටිය බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න. මේ සියලු දෙනාම අමතල බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ දේශනාවක් කරනවා මහණෙනි. මෙන්න මේ කාරණය හොඳට අහගන්නකි. අහලා ධාරණය කරගන්න මතකතියාගන්න. මහණෙනි බුදුරජාණන් වහන්සේ තුළ තියෙන දිවස් නුවන මෙන්න මේ ආකාරයි. එන බුදුරජාණන් වහන්සේට දිවසක්තියන දිබ්බ චක්කු සාමාන්‍ය මනුස්සයකුට ඇසෙන් පෙනෙනවට වඩා දුර ඈත තියෙන දේවල් දිව්‍ය ලෝකවල දේවල් බ්‍රහ්ම ලෝකොල බ්‍රහ්මයන් ගැන ඒ දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන ඒ වගේම අමනුෂ්‍ය ලෝක අපායේ නිරිසත්වයන් දුක්විනි ආකාර දුර ඈත තියෙන දේවල් බුදුරජාණන් වහන්සේට දිවැසින් දකින්න පුළුවන්. ඒවගේමයි දිබ්බ සෝත කියනවා සාමාන්‍ය කණ ඉක්මවා ගිය දිවසක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නිසා කෙනෙකුට ඇහෙන්නේ තමන්ගේ මේ අවට තියෙන හඬවල් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකවල දෙවියන් කතා කරන දේවල් අහන්න පුළුවන් දිබ්බ සෝත නම් වූ ඥානයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකොල බ්‍රහ්මයන් කතා බස් කරන දේවල්. නිරේ නිරිසතුන් විඳින දුක අඩුගානෙ නිරේ පාලකයා වෙච්ච යමරජ්ජුරුවන්ගේ සිතුවිල්ල පවා බුදුරජාණන් වහන්සේට දැකීමේ නුවනක් තියෙනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගේ දිවසකින් මේ ලෝකෙ සත්වයන් මරණයට පත්වෙලා උපත කරා යන ආකාරය දකින්නේ මෙන්න මේ විදිහටයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට එකිනෙකට ප්‍රතිවිරුද්ධව දෙපස ගෙවල් දෙකක් තියෙනවා. හරියට අපි ගත්තහම පාර දෙපැත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගෙවල් දෙකක් තියෙනවා. මේ ගෙවල් දෙකේම දොරවල් ජනෙල් සියල්ල ඇරලා තියෙනකොට ගෙවල් දෙක ඉදිරියේ ඉන්න ඇස් තියෙන හොඳ නුවනින් සිහියෙන් මේ දෙපස බලන්න පුළුවන් කෙනෙකුට මේ ගෙවල් දෙක දිහා හොඳ අවධානින් බලාගෙන ඉන්නකොට මේ ගෙදරට ඇතුල්වෙන අය ගෙයින් එහා මෙහා ඇවිදගෙන යන අය ගෙයින් පිටවෙන අය මේ ගෙදරින් එහා ගෙදරට යන අය මේ සියලු දෙනා දකින්න පුළුවන් හොඳින් බලාගෙන ඉන්න කෙනෙකුට ඒ දකින්නේ සාමාන්‍ය ඇසකින්. එතකොට සාමාන්‍ය මනුස්සෙක් ගෙවල් දෙකක් ඉදිරියේ ඉඳගෙන ඒ දොරවල් ජනෙල් ඇරලා දාලා තියෙන ගෙවල් දෙකකට ඇතුල් වෙන අයත් පිට වෙන අයත් එහා මෙහා ගමන් කරන අයත් පියවි ඇසින් දකිනවා වගේ බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගිය දිවසකින් කෙනෙක් මරණයට පත්වෙලා නිරයට ඇදිලා යන ආකාරයත් කෙනෙක් මරණයට පත්වෙලා තිරිසන් ලෝකයට උපත කරායන ආකාරයත්
කෙනෙක් මරණයට පත්වෙලා ප්‍රේත ලෝකයට ඇදිලා යන ආකාරයත්. ඊළඟට කෙනෙක් මරණයට පත්වෙලා දිව්‍යලෝක බ්‍රහ්මලෝකෝල්ට ඇදිලා යන ආකාරයත්. ඒ ලෝකවලින් චුත වෙලා ආයමත් මනුස්සලෝකොල්ට අපායවල්වලට වැටමින් මේ සංසාරික සත්වයා මනුස්සලෝකෙන් නිරේට සමහලාට නිරයෙන් තිරිසන් ලෝකෙට එතනින් ආයමත් නිරේකට එතනින් ප්‍රේතලෝකයකට මේ විදියට ඉපදමින් මැරමින් එහා මෙහා ගමන් කරන ආකාරය බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගේ දිවසකින් දකිනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. අන්න එහෙමනං සාමාන්‍ය මනුස්සෙක් පියවි ඇසකින් එකින් එකට ප්‍රතිවිරුද්ධව තියෙන නිවාස දෙකක දොරජනය ලැරලා තියෙනකොට මිනිස්සු එහා මෙහා යනව දකිනව වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මැරුණට පස්සේ. ඒ ලෝකවලට උපත කරායන ආකාරය මිනිස් ඇස ඉක්මවාගේ දිවසකින් දකිනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සත්වයන් ඒ ලෝකවල උපත කරායන්නේ මෙන්න මේ හේතු නිසයි. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන මේ සත්වයන් ජීවත් වෙලා ඉන්නකොට කායික සුචරිතයේ දෙනු වචනයෙන් සුචරිතයේ දෙනවා මනසින් සුචරිතය දෙනවා. සුචරිතය කියන යහපත් දේවල්. කායික සුචරිතය කියන කය මුල් කරගෙන ප්‍රාණඝාත කරන්නේ නෑ හොරකං කරන්නේ නෑ වැරදි කාමසේවනයේ දෙන්නේ නෑ කය මුල් කරගෙන වෙන අකුසල්වලින් වලකිනවා. මගේ කයමුල් කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියන හැඟීමකින් කය සංවර කරගන්න. ඊළඟට වචනය මුල් කරගෙන අකුසලයක් කරන්නේ නෑ මගේ වචනය මුල් කරගෙන බොරුවක් කේලමක් පරුස වචනයක් හිස් වචනයකින් කිසිම කෙනෙකුට හානියක් හිංසාවක් සිත්‍රිදවීමක් වට නොවේවා කියන හැඟීමෙන් වචනි සංවර කරගන්න. තමන්ගේ හිත මුල් කරගෙන අනුන්ට ඉරිසියා කර අනුන්ගේ දේවල්ලෝට ආස කර මේවා මට ලැබේවා කියකි අනුන්ගේ දේවල්ලෝට ඉරිසියා කරන්නේ නෑ. ඊළඟට තරහෙන් වෛරයෙන් දවේශයෙන් අනුන් ගැන අනුන්ගේ විනාසේ පතමින් සිතුවිලි හිතන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටියක සමාදන් වෙලා නියත මිත්‍යා දෘෂ්ටියේ මනසින් බැසගෙන ඉන්නේ නෑ. ඒ වගේමයි ආර්යන් වහන්සේලාට මාර්ග පල්ලාබීන්ට බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාට නින්දා පහස කරන්නේ නෑ. මෙන්න මේ විදිහට කායිකව සුචරිතයේදිලා වචනයෙන් සුචරිතයේදිලා මනසිනුත් සුචරිතයේදිලා ආර්යන් වහන්සේලාට නින්දා පහස නොකර පින් දහම් රැස් කරගත් අය කයබිඳී මරණයෙන් මතු දිව්‍ය ලෝකවල උපත කරායන ආකාරය මනුස්ස ලෝකෝල උපත කරායන ආකාරය බුදුරජාණන් වහන්සේ දිවැසින් දකිනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය වගේමයි කායික දුෂ්චරිතයේ දෙන අයින්නවා. ප්‍රාණඝාත කරන හොරකං කරන වැරදි කාම සේවනයේ දෙන අයින්නවා. ඒ වගේමයි වචනයෙන් දුෂ්චරිතයේ දෙන අයින්නවා. බොරුවෙන් කේලමින් පරුස වචනෙන් හිස් වචනෙන්ම අනුන් මුලා කරමින් අනුන් බිඳවමින් අනුන් රවට්ටමින් තමන්ගේ වචනය මුල් කරගෙන අකුසලේම යෙදෙන අයින්නවා. ඒ වගේමයි මනසින් උදේ හවා අනුන්ට ඊරිසියා කර අනුන්ට වෛර කර අනුන් නැසේවා කිය සිතුවිලි හිතමින් ඒ වගේ මයි මෙලවක් පරලවක් නෑ මරණින් මත්තේ උපතක් නෑ ඕපපාතික සත්වයන් නෑ හිත දියුණු කරපු අය නෑ මේ වගේ නියත මිත්‍යා දෘෂ්ටි සමාදන් වෙලා. ආර්යන් වහන්සේලාට පවා නින්දා පහස කරමින් පාපී අකුසල් රැස් කරගත් අය කයබිඳී මරණින් මතු ප්‍රේතලෝකොළ උපත කරායන ආකාරි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා කියන. ඒ වගේම අකුසල් කරගත් අය මරණින් මත්තේ තිරිසං අපායවල්ලෝට ඇදිලා යන ආකාරයත් දිවැසින් දකිනෝ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ ඔය විදිහටම කයෙන් අකුසල් කරපු අය වචනයෙන් අකුසල් කරපු අය මනසින් අකුසල් රැස් කරපු අය ආර්යන්ට නින්දා පහස කරමින් තුනුරුවන්ට ගරහමින් පව්කරගත් අය මරණින් මත්තේ නිරේට ඇදිලා යන ආකාරයත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනෝ. ඔන්න එතන ඉඳම් බුදුරජාණන් වහන්සේ අපට නොපෙනෙන නිරේට කෙනෙක් ඇදිලගියාට පස්සේ නිරේ තුළ සිද්ධ වෙන කාරණයක් දීර්ගව හෙළි දරව් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් අකුසල් රැස් කරගත්ත කෙනෙක් කයමිදී මරණින් මතු ඔහු නිරේට ඇදිලා යනවා. නිරේට ඇදිලා ගියාට පස්සේ කෙලින්ම නිරේ ඇතුළට ඇදිලා යන්නේ නෑ. ඔහු ඉස්සල්ලා නිරේ දොරටුව ළඟට ඇදිලා යන්න. අන්න එතනදී ඉන්නවා නිරේ පාලකයා වෙච්ච යම රජ්ජුරු.
පිංහතුනි යම රජ්ජුරුව කියලා කියන්නේ නිරේ පාලකය හැටියට. නිරේට ඇදිලා යන සත්වයන්ට සාධහරණව දඩුවම් පමුණෝන කෙනෙක්. එතකොට යම රජ්ජුරුව කියන කෙනා අසාධහරණයෙන් වැරදි සහගතව කෙනෙකුට දඩුවන් දෙන්නේ නෑ. නිරේට ඇදිලා යන කෙනෙකුට සාධහරණව ඔහු කරපු කුසල් අකුසල් මත යම් කිසි පිනක්වත් කරලා තියෙනවද කියලා ඔහුගෙන් විමසලා ඔහු තුළින්ම තමන්කරපු අකුසලේ සිහිපත් කරවන්න උත්සාහ කරනු. කෙනෙක් නිරේට ඇදිලගියෙක් සැනින් නිරිපල්ලං ඔහු අල්ලගෙන ගෙනහල්ලා යම රජ්ජුරුව ඉදිරිපත් කරනවා. අන්න එතකොට යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය. නුඹ මනුස්සලෝකයේදී පළවෙනි දේවදූතයව දැක්කද කියලා අහන. එතකොට බොහෝම බයෙන් තැති ගැනීමකින් අර යම රජ්ජුරුව ඉදිරියේ කියනවා අනේ ස්වාමීනී මම නම් දැක්කේ නැතෙයි කියන. එතකොට යම රජ්ජුරුව අහනවා ඈ බොල උඹ මනුස්සලෝකෙදි දැකලා නැද්ද කියලා අහනවා. ඉපදිලා දවසක් ගිය දවස් 2-3ක් ගිය දරු උඩු බැලි අතට එක තැන මලමුට්‍ර කරගෙන ඉන්නවා. කෑකෝ ගහට පුංචි දරුවන්ව දැකලා නැද්ද අහනවා මනුස්සලෝකෙද. අනේ ස්වාමීනී දැක්කයි කිය. යම රජ්ජුරුව අහනවා නුඹට හිතුන් නැද්ද කියලා අහනවා මමත් ඉපදෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ. මමත් මේ විදියේ ඉපදී යන දුක් සහිත සංසාර ගමනකට අහු වෙච්ච කෙනෙක්. අර වගේ පුංචි දරුවෝ ඉපදිලා එක තැන මලමුට්ට කරගෙන කෑ ගහගෙන අඬනකොට ඒ ඉපදිච්ච දරුවන්ව දැක්කහමවත් නුඹට හිතුන් නැද්ද කියලා අහනවා මම අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ රජතුමනි බැරුව ගියා මම ප්‍රමාදයට පත් වුණා කියලා කියන. එතකොට යම රජ්ජුරුව සිහිපත් කරනවා එම්බා පුරුෂය. නුඹ මේ නිරේට ඇදිලාවේ නුඹේ අම්ම කරපු අකුසලයක් ගෙවන්න නෙමෙයි කියනවා. නුඹේ තාත්තා කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ අඹදරුවන් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹේ ඥාතීන් යාළු මිත්‍රෝ හිතවතුන් සේවකයන් කරපු කර්මයක් ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මෙන්න මේ වගේ කයින් කරපු අකුසල් වචනයෙන් කරපු අකුසල් මේ අකුසල් නිසයි කියන නුඹ අපායට ඇදිලාවේ. අන්න බලන්න යම රජ්ජුරුව පළවෙනි අවස්ථාවවත් සිහිපත් කරවලා කරපු පිනක් කුසලයක් ගැන සිහිපත් කරවන්න උත්සාහයක් ගන්න. බැරි වෙනකොට යම රජ්ජුරුව සිහිපත් කරවනවා මේ කවුරුවත් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම මේ වගේ අකුසල් කරගෙන තියෙනවා ඒ නිසයි ආවේ කියලා. යම රජ්ජුරුවන්ට බොරු කියලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. මනුස්ස ලෝකේ නම් බොරු සාක්ෂි දෙන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්, දහතේ දිවුරන්න පුළුවන්. නමුත් හෘද සාක්ෂියත් එක්කයි නිරේට ඇදිලා ගියාට පස්සේ යම රජ්ජුරුව එක්ක මේ ගනුදෙනු කරන්න ලැබෙන්නේ. ඒ නිසා තමන් සත්‍යවාදීව තමන් කරපු අකුසලේ පිළිගන්න සිද්ධ වෙනවා. පළවෙනි අවස්ථාවේ බේරගන්න උත්සාහ කරනකොට ඒ අවස්ථාවත් බැරි වෙනවා. යම රජ්ජුරුව දෙවනි වතාවෙත් උත්සාහ කරන. යම රජ්ජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකෙදි දෙවනි දේවදූතයවත් දැක්කේ නැද්ද කියලා. අනේ ස්වාමීනී දැක්කේ නැතෙයි කියන. එතකොට යම රජ්ජුරුව අහනවා ඈ බොල නුඹ මනුස්ස ලෝකෙදි දැකලා නැද්ද කියලා අහනවා වයසට ගිය අය. ඉපදිලා අවුරුදු 80ක් 90ක් වෙච්ච අය. නැකිට ගන්න බැරුව දත් ටික වැටිලා කෙස් ටික පැහිලා හම රැලි වැටිලා කුදු වෙලා එක තැන මල මුට්ට කරගෙන ඇවිද ගන්න බැරුව දුක් විඳින අන්ත අසරණ වෙලා ඔත්පල වෙලා ඉන්න දුක් විඳින මිනිස්සුන්ව වයෝ වෘදයි දැකලා නැද්ද කියලා අහනවා මනුස්ස ලෝකෙදි. අනේ ස්වාමීනී දැක්කයි කියන. එතකොට යම රජුරු අහනවා නුඹට හිතුන් නැද්ද මම මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ. මමත් වයසට යන කෙනෙක්. මමත් මේ වගේ ජරා ජීර්ණ වෙන කෙනෙක්. මමත් යම් දවසක මේ විදිහ අකුසල් කරත් මමත් මේ වගේ වයසට ගිහිලා උත්පල වෙලා ජරා වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනී බැරි වුණාය කියන. අන්න දෙවනි අවස්ථාවත් මගහැරෙනවා. යම රජ්ජුරුව දෙවනි වතාවෙත් සිහිපත් කරවනවා එම්බා පුරුෂය නුඹ අපායට ඇදිලාවේ නුඹේ අම්ම කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි.
නුඹේ ඥාතීන් යාළු මිත්‍රයෝ කරපු කර්ම ගෙවන්නාවන් නෙමෙයි නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසයි කියනවා නුඹ අපායට ඇදිලාවේ. දෙවනි අවස්ථාවත් තමන්ට බේරෙන් අවස්ථාව නෑ. යම රජ්ජුරුව තුන්වෙනි වතාවෙත් අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකෙදී අඩුගානෙ තුන්වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද කියල. අනේ ස්වාමීණි මම දැක්කේ නැතේ කියනවා. යම රජ්ජුරෝ සීපත් කරන ඈ නුඹ මනුස්ස ලෝකෙදි දැකලා නැද්ද ලෙඩදුක් හැදිලා ඔත්පල වෙලා තුවාල හැදිලා කුණු වෙලා ජරාජීර්ණ වෙලා දුක්විදින මිනිස්සුන් එක තැන මළමුට්ට පහකරගෙන දුක්විදින කෑගහන විලාප දෙන රෝගී වෙලා අන්ත දුක්විදින මිනිස්සුන්ග දැකල නැද්ද කියලා. අනේ ස්වාමීණී දැක්ක කියන. එතකොටවත් නුඹට හිතුන් නැද්ද කියලාහනවා මමත් ලෙඩ වෙන කෙනෙක්. මමත් මේ වගේ දුක්විදින ස්වභාවයෙන් යුත්ත ශරීරයක් ඇති කෙනෙක්. ඒ නිසාවත් පව් කරන්න හොඳ නෑ කියලා උඹට හිතුන් නැද්ද. අනේ ස්වාමීණී මට බැරුව ගියා. මට හිතුනේ නෑ මං අකුසල් කරගත්ත කියලා තමන් හර්ද සාක්ෂියට එකගව කරපු අකුසලේ පිළිගන්න. යම රජ්ජුරුව සිහිපත් කරවනුවන් නුඹ අපායට ඇදිලාවෙන් නුබේ අම්මතාත්ත ඥාතියෙක් යාළුවෙක් කරපු කර්මයක්කේ වන්න නෙමෙයි. නුඹ අපායට ඇදිලාවෙන් නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසා යාව කියලා තුන්වෙනි වතාවෙත් සිහිපත් කරෝනු. හතරවෙනි වතාවෙත් අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්සලෝකෙදි හතරවෙනි දේවදූතයවත් දැක්කද කියලාහනු. අනේ ස්වාමීණී දැකල නැතෙයි කියර. ඈ නුඹ මනුස්සලෝකෙදි දැකල නැද්දහනව අපරාධ කරලා රජවරුන්ගෙන් දඩුවන් ලබන මිනිස්සු. ඒ කාලි තිබ දඩුවන් ගැන කියනවා වැරදි කර අහුනාට පස්සේ හොරු මිනීමරුව වැරදි කරපු මිනිස්සු රජතුමා ළඟට යොමු කරාට පස්සේ එක්කො අත් දෙක කපනවා. පණපිටින් කකුල් දෙක කපනවා. පොළොවේ වල්ලල ඇත්තු ලව්ව පාගවනවා. රත්වෙච්ච තෙල් කටාරං ඔළුවේ හලනු. ඊළඟට උඩ එල්ලලා යට ඉනං හම ගහනෝ. හම ගලෝනු. ඊළඟට උඩ ඉනං හම ගලෝනු. රහිනවා පණපිටින්. මේ වගේ දස වද දෙන මිනිස්සුන්ග දැකල නැද්ද. අනේ ස්වාමීණී දැක්කයි කියන. එතකොටවත් උඹට හිතුන් නැද්ද කියලාහනවා මං මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ. මටත් මේ වගේ දුක් සහිත වේදනා විඳින්න වෙයි මටත් දඩුවන් විඳින්න වෙයි කියලා හිතුන් නැද්ද කියලාහනු. අනේ ස්වාමීණී මට ඒක තේරුම් ගන්න බැරුව ගියා. මම අකුසල් කරගත්තා කියන. යම රජ්ජුරු හතරවෙනි වතාවෙත් සිහිපත් කරෝනවා නුඹ අපායට ඇදිලාවෙ නුබේ අම්මතාත්ත කරපු කර්මයක්ගේ වන්න නෙමෙයි. ඥාතියෙක් යාළුමිට්‍රයෙක් සහෝදරයෙක් කරපු කර්මගේ වන්න නෙමෙයි. නුඹම කරගත්ත මේ අකුසල් නිසයිකෙන අපායට ඇදිලාවේ. පස්වෙනි වතාව. අවසාන වතාව. යම රජ්ජුරු පස්වෙනි වතාව යහනවා. එම්බා පුරුෂය නුඹ පස්වෙනි දේවදූතයවත් දැක්කෙ නැද්ද කියල්. අනේ ස්වාමීණී දැක්කෙ නැතෙයි කියල්. ඈනුබ මනුස්සලෝකෙදි දැකල නැද්ද මැරිච්ච මිනිස්සු. මැරිල දවස් දෙක තුනක් ගිය දවස් තුනහතරක් ගිහිල්ල මේ කුණුවෙලා ගිය අය. ශරීරයේ තැන් තැන්ගොලින් පුපුරලා සැරව ගලනයි මැරිලක් කුණු වෙලාගේ මිනිස්සුන්ග දැකල නැද්දහනෝ මැරිච්ච මිනිස්සුන් මලකුණු දැකල නැද්දහන්. අනේ ස්වාමීණී දැක්කයි කියනවා. එහෙමනං උබට හිතුන් නැද්ද මේ පව්කං කරනකොට මමත් මැරෙන කෙනෙක්. මමත් මැරෙන ස්වභාවෙන් යුක්ත කෙනෙක් මේ වගේ පව්කං කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද කියලාහන්. අනේ ස්වාමීණී මට හිතුන් නැතෙයි කියනවා. මම වැරදි කරා මට මේක තේරුම් ගන්න බැරුව ගියා කියලා තමන් කරපු අකුසලේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව යම රජ්ජුරු ඉස්සරහා පිළිගන්න සිද්ධ වෙනවා. යම රජ්ජුරු අන්තිම වතාවෙත් සිහිපත් කරෝනවා එම්බා පුරුෂය නුඹ අපායට ඇදිලාවෙ නුබේ අම්මතාත්ත කරපු අකුසලයක්ගේ වන්න නෙමේ. නුබේ ඥාතිීන් යාළුමිත්‍රයෝ නෑදෑයෝ සහෝදරයෝ කවුරුත් කරපු කර්මගේ වන්නාවන් නෙමේ. නුඹ විසිම්ම කරපු මේ වගේ අකුසල් නිසයිකෙන අපායට ඇදිලාව. යම රජ්ජුරුව මේ විදියට කරුණු කියලා නිහඬ වෙනවා. එච්චරයි යම රජ්ජුරුවන්ගේ කාරය. සාධහරණව තමන්කරපු අකුසලේ සිහිපත් කරවනු. යම රජ්ජුරුව නිහඬ වෙනවට පස්සේ යම පල්ලම් මොකද කරන්නේ මේ කෙනාව නිරය ඇතුළට ඇදලගන්නවා. පින්වතුනි එතනින් එහාට තියෙන්නේ මේ
නිරේට ඇදිලා ගිය කෙනාට තියෙන දුක් ටික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා එකින් එක විස්තර කරනවා. මහණෙනි මේ නිරේ ඇතුළට ඇදලගන්න කෙනාව ඉස්සරලාම යමපල්ලු කරන්නේ. රත්වෙලා ගිනිගෙන දිලිසෙන පොළොවේ උඩු බැලි අතට තියලා අත් දෙකටයි කකුල් දෙකටයි පපුුවටයි උල් පහක් අනිනවා කියල. එතකොට අත් දෙකටයි කකුල් දෙකටයි පපුුවටයි උල් පහක් අනිනකොට වේදනාවෙන් විලාපදිදී කෑ ගගහ විලාපදිදී මේ නිරේට ඇදිලගිය කෙනා අන්ත දුකක් විදිනවා. මැරි මැරී එතනම පහළවෙන්. මේ විදියට කාලයක් දුක්විදිනකොට යමපල්ලු මේ කෙන ඇදල අරගෙන කකුල් දෙකෙන් උස්සලා කෙටේරියක් අරගෙන කකුල් දෙකේ නම් පහලට රැහැගෙන යනවා කියන. මෙහෙම රැහැලා ඉවර වෙනකොට ආයමත් අර මස්ටික වැඩිලා. ඊළඟට උඩු බැලි අතට තියලා ඔළුවෙන් අල්ලලා උඩට උස්සලා හිසේ නම් පහලට මස්ටික රැහැගෙන යනවා කියන. පිංගතුනි ඕපපාතික සත්වයක ස්වභාවය මනුස්සේකුගේ වගේ නෙමෙයි. ඕපපාතිකව ඉපදිච්ච සත්‍යයා නිරේ ඉපදිච්ච නිරි සතා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන්න මේක මැවිච්ච ශරීරයක්. ඒ කෙනාට උල් පහරවල් අනිනකොට හම රහිනකොට ඒ වේදනාව මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙකුට යම් වේදනාවක් දැනෙනවද ඒ වගේම වේදනාවක් දැනෙනවා. විලාපදිදී කෑගහනෝ බේරෙන් අතක් නෑ. හැබැයි මැරෙන්නේ නෑ. එතනම ඒ හම ඔක්කෝම රැහැල අවසන්න වනත් ආයි සුළු මොහොතකින් ඒ ශරීරය ආයමත් මැවිලා ඒ විදිහටම සකස් වෙනවා. එතකොට එතනින් චුත වෙන්නේ කර්මය ගෙවිල් අවසන් වෙන යම් දවසක් තියෙනවනං ඒ වෙලාවේ නිරෙන් චුත වෙනවා මිසක් මැරි එතනම පහළ වෙනවා කර්මය ගෙවිල් අවසන් වෙනතෙක්. බලන් අවුරුදු දහස් ගානක් තිස්සේ මේක මේ දවසක් දෙකක් දෙන වදනෙමේ තියෙන්නේ. නිරේට ඇදිලා කිය කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ යම පල්ලො නිතර මේ පුද්ගලය අරගෙන සැරෙන් සැරේ උඩයි නම් පහලට කෙටේරියකින් රැහැගෙන යනවා. ඒ ඇතිවන වේදනාව දැනෙනකොට විලාප දෙනවා කෑගහනු. මේ විදිහට කාලයක් දුක්දීලා ඊට පස්සේ නිරිපල්ලු කර්මාණ රූපීව මැවිච්ච විශාල රථ තියෙනවා කියන. ඒව මේ මනුස්්‍යයන්ට පේෙන් යානවාහන වගේ දේවල් නෙමේ. මේ කර්මාණ රූපියෝ මැවෙන දේවල්. අන්නේ රථවලින් ගිනිගෙන දිලිසෙන පොළොවක තියලා ඒ රථ මේ අයගේ ඇඟට උඩින් එහාට මෙහාට අරගෙන යනවා කිය. හරියට කෙනෙක්ව වාහනකට යටවෙනකොට දැනෙන වේදනාව වගේ මේ අමනුස්්‍යයන්ට මේ නිරේට ඇදිලගිහිල්ලා දුක්විදින නිරිපල්ලන්ට ඒ වගේම වේදනාවක් දැනෙනවා. පැනල දුවල බේරෙන් අතක් නෑ. කෑගගහ විලාපදිදී අවුරුදු දහස් ගානක් නිරේ දුක්විදිනවා. මේ විදිහට එතන දුක්දීලා ඊළඟට වෙනම නිරිපල්ලො ටිකක් එතනින් මේ අය වැදල අරගෙන ගිනි ගන්න පොළොවක් මත ගහ ඇවිද්දෝනවා කියන. පොළොවෙන් ගිනි දැල් මතුවෙන ගිනිගන්න පොළොවක් මත මේ නිරිපල්ලම් දැන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමේ නිරේට ඇදිලගිහිල්ල මේ තරන් දුකක් විදින්නේ. දහස් ගණන් ලක්ෂ ගණන් අපා ඉපදිච්ච පිරිස මේ දුක් විඳිනවා. එතකොට කර්මාණ රූපියෝ මැවිච්ච නිරිපල්ලන් මේ අයට පහර දෙමින් ගහ මේ ගිනි දැල් මතින් ඇවිද්දෝගෙන ගිහිල්ලා ගිනිගෙන දිලිසෙන ගිනි අඟුරු පර්වතයක් තියෙනවා මේ පර්වතයට නග්ගනවා කියන. එතකොට ගහන්න දැනෙන වේදනාව නිසා මේ නිරිපල්ලන්ගෙන් ගුටි කකා කෑගගහ විලාපදිදී මේ පිරිස අර ගිනිගෙන දිලිසෙන මේ පර්වතයේ දිගේ ගිනි අඟුරු පර්වතයේ දිගේ නගිනවා. මේ නැගගෙන ගිහිල්ල කොහේට හරි පනින්නේ මීට වඩා නිදහසක් සැනසීමක් ඇති තැනක් දුක අඩු තැනක් තියෙයි කියලා හිතාගෙන අර නිරිපල්ලන්ගෙන් ගුටිකාගෙන ගිහිල්ලා ගිනි අඟුරු පර්වතයට නැගලා එතනින් පැයිනවා පහල තියෙන අගාදයකට පනිනෝ. පැනපු ගමන් වැටෙන්නේ ඊළඟ නිරේත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඔය ගිනි අඟුරු පර්වතයට නැගලා එතනින් පනිනකොට මේ නිරිසතා ඇදගෙන වැටෙන්නේ ලෝකුඹ කියන නිරේටයි කියන. ලෝකුඹ නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විශාල
භාජනයක් වගේ ගිනියන් වෙච්ච ලෝදිය තමයි කියනවා නිතර බුබුලු දදා පැන නගින ලෝදිය ගොඩකට කියන වැටෙන්. මේ ලෝකුඹ නිරේට වැටිච්ච ගමන් මේ නිරි සත්වයාගේ ශරීරයේ උණු වෙනවා කියනවා. මේ කෙනාගේ ශරීරයේ උණු වෙලා පෙන ගුලියක් වගේ ස්වභාවයට ශරීරය සකස් වෙන. හැබැයි මැරෙන්නේ නැහැ. බලන්න කොච්චර වේදනාවක්ද කියලා. කෙනෙකුට රත්වෙච්ච අඩුගානි ගිනි පෙල්ලක් ඇඟේ ගෑවුනත් රත්වෙච්ච වතුර ටිකක් අතට වැටුනත් කොයි තරම් ගින්නකින් පිච්චුනත් කොයි තරම් වේදනාවක් දැනෙනවද. එතකොට කෙනෙක් ලෝදිය ගොඩකට ගිනිගෙන දැවෙන ලෝදිය ගොඩකට පැන්නට පස්සේ බේරෙන්න හිතාගෙන අර ගිනි අඟුරු පර්වතයෙන් නැගලා පනිනකොට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේට. මේකට වැටෙනකොට මේ ඕපපාතික මැවිච්ච මේ නිරි සතාගේ ශරීරේ අර ලෝදියට උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා කියන. මේ පෙන ගුලිය වගේ ශරීරයකින් යුක්ත නිරි සතා අවුරුදු දහස් ගානක් ටික මේ ලෝකුඹ නිරේ ඇතුළට යනකම් මේ ලෝදියේ ඇතුළට ගිහිල්ලා අර ලෝකුඹ නිරේ අඩිය වදිනවා කියනවා. ඒ වැදිලා ආයෙමත් ටික උඩට ඇවිල්ලා ආයෙමත් උඩට මතුවෙනවා. අර පහලට ගිහිල්ලා මේ නිරේ අඩිය වදින්න අවුරුදු දහස් ගානක් යනවා කියනවා. ඒ තාක් විලාප දෙනවා කෑ ගහනවා මැරි එතනම පහළ වෙනවා මිසක් එතනින් චුත වෙලා ආයෙමත් වෙන දිහාවකට ඇදිලා යන්නේ නැහැ කියනවා කර්මයේ ගිවිලා අවසන් වෙනකම්. යම් කිසි කෙනෙක්කු කරපු අකුසලේ මේ ලෝකුම නිරේ දුක් විඳිනකොට ගෙවිලා අවසන් වුණොත් එතනින්ම චුත වෙලා වෙන කොහේ හරි තැනක කර්මානුරූපී උපත කරා යන්න පුළුවන්. කර්මයේ ගෙවිලා අවසන් වෙනතෙක් නිරේට වැටිච්ච කෙනා මැරි එතනම පහළ වෙනවා මිසක් එතනින් චුත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහුගේ ශරීරයේ ඕපපාතිකව කර්මානුරූපීව හැදිච්ච ශරීරයක් නිසායි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අවුරුදු බොහෝ ගණනක් දහස් ගානක් මේ ලෝකුම නිරේ උඩටත් යටටත් හාත්පස එහාට මෙහාට පිච්චි නිරේ තුල පෙන ගුලියක් වගේ එහා මෙහා මේ ලෝකුම නිරේ ගමන් කරන මේ නිරිසත්වයා කාලෙකට පස්සේ යමපල්ලෝ බිලි කොකු වගේ කොකු දාලා මේ ලෝකුඹ නිරේ ඉන්න නිරිසත්වයන් ඇදලා වීසි කරනවා කියනවා එතනින් මහා නිරේට. එතකොට අර පෙන ගුලියක් වගේ ඉන්න මේ සත්වයාව එතනින් ඇදලා නිරිපල්ලන් වීසි කරනවා ලෝකුම නිරෙන් මහා නිරේට. එතනින් වැටෙන්නේ මහා නිරේට. මහා නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මහා නිරේ කියලා කියන්නේ යොදුන් 100ක් තරම් දිග යොදුන් 100ක් පළල හතර පැත්තෙන්ම ගිනි දැල් මතුවෙලා එන ගිනිගෙන දිලිසෙන බිත්ති වගේ වලින් යුක්ත විශාල අපි ගමු සම්පූර්ණ යොදුන් 100ක් දිග 100ක් පළල සම්පූර්ණ හතරැස් ප්‍රමාණයෙන් යුක්ත තැන. මේක ඇතුළට තමයි මේ නිරිසත්වයෝ ටික විසි කරන්නේ. මේකට කියන්නේ මහා නිරේ. මහා නිරේට වැටුණට පස්සේ අර හතර පැත්තෙන් එන ගිනි දැල් වලින් මහා නිරේ ඇතුලේ ඉන්න නිරිසත්වයෝ ටික ගින්නෙන් පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උතුරු දොරටුවෙන් එන ගිනි දැල්ල දකුණු දොරටුවේ වදිනවා කියන බිත්තියේ. යොදුන් 100ක් දුරට එතකොට මේ විහිදිලා යන ගිනි දැල් එනවා. දකුණෙන් එන ගිනි දැල්ල උතුරු දොරටුව දක්වා වැදිනවා. බටහිරින් එන ගිනි දැල් නැගෙනහිර දොරටුවේ වදිනවා. මේ ගිනි දැල් වලින් කර්මානුරූපීව මැවිච්ච මේ නිරිසත්වයාගේ හම පිච්චෙනවා. මස් පිච්චෙනවා නහරවැල් පිච්චිලා ඇට සැකිල්ලෙන් දුන් දාන මට්ටමට මේ ශරීරේම පිච්චි යනවා අර ගිනි දැල් වලින්. හැබැයි ආයෙමත් ටිකකින් මේ ගිනි දැල්ල ඒ ප්‍රදේශයෙන් අතුරුදහන් වෙලා ඊළඟ තැනින් ගිනි දැල්ල මතුවෙන ටිකට කර්මානුරූපීව මේ ශරීරේ ආයෙමත් හැදෙනවා. ආයෙමත් එන ගිනි දැල්ලෙන් ආයෙමත් පිච්චි යනවා. පින්වතුනි ශරීරයක් පිච්චෙනකොට දැනෙන යම් වේදනාවක් ඇද්ද? ඒ වේදනාව හැම වෙලාවෙම ගින්නෙන් පිච්චෙන මොහොතක් පාසා මේ නිරිසත්වයන්ට දැනෙනවා. පැනලා දුවන්න තැනක් නැහැ, පනින්න තැනක් නැහැ, බේරෙන්න අතක් පෙනෙන්නේ නැහැ. අවුරුදු දසදහස් ගානක් මේ මහා නිරේ තුල මේ විදිහට දුක් විඳින නිරිසත්වයන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අකුසල් කළා නිරේට ඇදිලා ගිය දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් නිරිසත්වයෝ මේ දුක විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කාලයකට පස්සේ දීර්ඝ කාලයකට පස්සේ මේ මහා නිරේ එක දොරටුවක් විවෘත වෙනවා.
ඈතින් එක දොරටුවක් විවෘත වෙලා පේනවා. නිරි සත්වයන්ට හිතෙනවා දුවගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් පැනගත්තොත් අපිට බේරුමක් තියෙයි. මේ පිරිස එක රොත්තට ලක්ෂ ගානක් පිරිස දුවගෙන යනවා අර දොරටුවෙන් පනින්න. යොදුන් 100ක් දුරට දුවගෙන ගිහිල්ලා ඒ දොරටුවට ලංවෙනවත් සමගම මේ විවෘත වෙච්ච දොරටුවෙන් විශාල ගිනි දැලක් එනවා. මේ ගිනි දැලට දුවගෙන එනකොට මේ සම්මස් නහර පිච්චිලා දොරටුව ළඟට එනකොට ඇට සැකිල්ලක් විතරයි කියනවා ගිනිව ඇවිලෙන ඉතුරුවෙන්නේ. දොරටුව ළඟට එනකොටම දොරටුව වැහිලා යනවා. ඒ දොරටුවෙන් පැනගන්න තැනක් නැති වෙනවා. වේදනාවෙන් විලාප දිදී කෑ ගගහ අවසානි ටික වෙලාවකින් ආයෙමත් මේ ශරීරෙ මැවෙනවා. වටපිට බලනකොට අනිත් පැත්තේ දොරටුව ඇරිලා පේනවා. මේ පැත්තෙන් හරි පැනගන්න පුළුවන් කියලා ඒ පැත්තට පිරිස ආයෙමත් දුවගෙන යනකොට එතනින් ගිනි දැලක් මතුවෙනවා. ඒ ගිනි දැල්ල මේ ගින්න පීරගෙන කෑ ගහගෙන දුවනවා මෙතනින් හරි පැනගත්තාම අපිට නිදහසක් තියෙයි. ඒ ගිනි දැල්ලට සම්මස් නහර පිච්චිලා ශරීරයේ අර ඕපපාතික මැවිච්ච ශරීරයේ ඇට සැකිල්ලත් ගිනිගන්න මට්ටමට පත්වෙනවා කියනවා. හැබැයි ඒ දොරටුව ළඟට යනකොට ඒ දොරටුවත් වැහෙනවා. මේ විදියට කාලයක් තිස්සේ එහාට මෙහාට අවුරුදු දසදහස් ගානක් දුවගෙන දුක්විදින මහා නිරේට වැටිච්ච සත්වයන් යම් කාලෙකට පස්සේ එක දොරටුවක් විවෘත වෙනවා. අන්නේ දොරටුවෙන් පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නිරේ දොරටුවෙන් පනිනකොට ඔවුන් වැටෙන්නේ ගිනිගෙන දිලිසෙන ගූත කියන නිරේකට කියනවා. මේ නිරේ අසූචි ගඳින් යුක්තයි කිය. ඒ වගේමයි මේ ඇටමිදුළු ආහාරයට ගන්න ඉදිකටු තුඩ වගේ පණුවන් පිරිච්ච නිරයක් කියනවා. මේ නිරේට වැටිච්ච ගමන් කර්මානුරූපීව මැවෙන ශරීරයේ සම්විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇටමිදුළු විදගෙන ආහාරයට ගන්න මේ පණුව මේ නිරිසත්වයන්ව වට කරගෙන ශරීරයේ හැම පැත්තෙම මේ පණුවන් ශරීරයේ කා දමනවා කියනවා. විලාප දිදී බේරෙන් අතක් නෑ මේ ගූත නිරේ තුල බොහෝ කාලයක් දුක්විඳලා එතනින් ඇදලා දානවා නිරිපල්ලෝ උණු අලු තියෙන නිරේකට. උණු අලු නිරේ උණු අලු වලින් පිච්චිලා කාලයක් දීර්ඝ දුක්විඳලා එතනින් නිරිපල්ලෝ ඇදලා දානවා කියනවා කුක්කුල කියන නිරේට. පින්වතුනි එකින් එක එක නිරේවල් වල මේ නිරිසත්ත්වය දුක් විඳින ආකාරي බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කුක්කුල නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබ දැකලා ඇති සමහර වෙලාවට අපිත් පුංචි කාලේ පන්සල් වල ඔය ඇඳලා තියෙන චිත්‍ර දැක්කාම හිතුවේ මේවා ඇත්තටම මෙහෙම දේවල් තියෙනවද? සමහර වෙලාවට මේ බය කරන්න ඇඳපු දේවල්ද? කටුඉඹුල් ගහේ නග්ගනවා ඔබ දැකලා ඇති චිත්‍රවලින්. අන්න ඒ වගේ උල් සහිත කටු තියෙන ඉඹුල් වනයක් කියනවා කුක්කුල කියන නිරේ. මේ නිරේට වැටිච්ච සත්වයන්ට නිරිපල්ලු ගගහ මේ ගස් දිගේ නග්ගනවා. මේ ගස්වල තියෙන උල් කටු ඇනෙනකොට ශරීරයේ විනිවිදගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් මතුවෙනවා. හැබැයි බේරෙන්න අතක් නෑ. ගුටි කකා අර නිරිපල්ලන්ගෙන් පහර කකා මේ කටුඉඹුල් ගස්වලින් නැගලා එතනින් පනිනකොට වැටෙන්නේ තවත් අසිපත් වනේ නම් වූ තව මහා නිරේකට ඇදගෙන වැටෙනවා. අසිපත් වනේ කියන මේ නිරේ ස්වභාවය තමයි තියුණු දෙපැත්ත කැපෙන කඩු වගේ වලින් යුක්ත කොළ තියෙන ගස් වර්ගයක් තියෙනවා කියනවා. මේ ගස්වල කොළ කඩාගෙන හැලෙනකොට මේ නිරේ ඉන්න නිරිසත්වයන්ගේ අත කැපිලා වැටෙනවා. නහය කැපිලා වැටෙනවා. ශරීරයේ සම්පූර්ණයෙන්ම දෙකට කැපෙනවා. හැබැයි ආයෙමත් යාවෙනවා කර්මානුරූපීව. මේ විදිහට මේ වනෙන් අසිපත් වනෙන් දුවගෙන ගිහිල්ලා එතනින් පනින්නේ වේතරණී කියන නිරේකට. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර කටුඉඹුල් ගස්වල නැගලා මේ උල් සහිත කටු ඇනිලා ඒ දුක් විඳලා අසිපත් වනේ දිගේ දුවගෙන ගිහිල්ලා දෙපැත්ත කැපෙන තියුණු කොළවලට අත්පය ශරීරේ කොටස් කපාගෙන ඊළඟට වේතරණී නිරේට බේරෙන්න කියලා හිතාගෙන නිරිපල්ලු පනිනකොට වේතරණී නිරේ හරියට රත්වෙච්ච ගිනිගෙන දිලිසෙන දියර ගලාගෙන යන ලෝදිය වගේ ලුණු සහිත දියරයක් එනවා මේ නිරේ තියෙන.
ඔබ හිතන්න කැපිච්ච තුවාලයකට ලුණු වැටෙනකොට කොච්චර දනවද වේදනාවක් ඇති වෙනවද. අර අසිපත් වනේ තුළ ශරීරයේ කපාගෙන ලේ ගලාගෙන වේදනාවෙන් පැනගෙන ගිහින් පනින අමනුස්්‍යයන් වැටෙන්නේ වේතරණී කියෙන නිරේට. මේ නිරේ තුළ පැහෙමින් අර ලුණු දියරවලින් අර තුවාලවලින් විශාල වේදනාවක් විදිනවා. විලාපදිදී මේ නිරේ තුළ ගසාගෙන යන මේ නිරි සත්වයාව නිරි පල්ල ඔහු ඇදල අරගෙන අහනවා. නුඹට මොනවද ඕනේ අනේ මට බඩකිනේ කියන. ආනුඹට කෑමක් කියලා නිරිපල්ලො මොකද කරන්නේ කට දෙපැත්තට විවෘත කරලා ගිනිගෙන දිලිසෙන යකඩ උලක් කට දෙපැත්තට තියලා කට ඈත් කරනවා කියනවා. ඈත් කරලා ලෝදිය ගුලියක් අරගෙන උගුරට දානවා කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නිරිපල්ලො මේ ලෝදිය උගුරට දමනකොට බෙල්ල පිච්චිලා බඩවැල් පිච්චිලා ශරීරයේ උගුරු දඩු මේ ඔක්කොම පිච්චීගෙන ගිහිල්ලා අදෝමාර්ගෙන් මේ ගිනි ගුලිය එලියට යනවා කියනවා. ඊළඟට අහන උඹට තවමනො අදෝන අනේ මට පිපාසයි කියන. පිපාසයි කියනකොට ලෝදී අරගෙන උගුරට වක් කරනවා. ශරීරයේ පිච්චීගෙන ගිහිල්ල මේ ලෝදිය ටික පසු පසින් පිට වෙනවා. මේ විදියට වදදීලා මේ නිරිසත්වයාව ආයමත් කරකෝල විසි කරනවා කියනවා මහා නිරේට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විදිහට නිරේ උපදින්න හේතුවෙච්ච කර්මය අවුරුදු 100ක්ද 1000ක්ද කල්පයක්ද කල්ප ගණනාවක් අවුරුදු ලක්ෂ ගානක්ද මේ කර්මයේ ගෙවිල අවසන් වෙනකම්ම නිරෙන් නිරේට වැටි දුක් විඳ නිරේම ඉපදී අකුසලේ ගෙවනවා මිසක් මෙතනින් චුතවීමක් නං නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරලා භික්‍ෂූන් වහන්සේලාට කියනවා මහණෙනි නිරේ ඉපදිච්ච නිරි සත්‍යයෙක් විදින දුක දකිනකොට යමරජ්ජුරුවන්ටත් මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා බුදු ඇසින් දැක්ක කියනවා. අනේ මටත් ලෝතුරා බුදු කෙනෙක් ලෝකයේ පහළවෙච්ච කාලයක මේ යමරජු හැටියට ඉන්න නිරේ මේ තනතුරින් මිදිලා මටත් මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බණහල දුකින් මිදෙන්න තියෙනවන කොයි තරන් දෙයක්ද කියන සිතුවිල්ල යමරජ්ජුරුවන්ගේත් හිතේ මතුවෙනවා කියලා නිරේ ඉන්න නිරිසත්‍යයෝ විදින දුක දකිනකොට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරල අවසානයේ මෙන්න මේ විදිහට වදාලා. තංකෝපන අහම් භික්කවේ ඥාඥස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්වා වදාමි. අපිච යදයෝ මේ සාමඥ්ඥාතං සාමන් දිට්ටිං සාමං විදිතං තමේවාහං වදාමි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළෙ කිසිම ශ්‍රමණයකින්වත් බ්‍රාහ්මණයකින්වත් දෙවියෙක්ගෙන්වත් කාගෙන්වත් අහල දැනගත්ත දෙයක් නන් නෙමෙයි කියනවා. ඇයි කෙනෙක් සැක කරන්න පුළුවන් නිසයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ. අපිච යදයෝ මේ සාමඥ්ඥාතං මහණෙනි බුදුරජාණන් වහන්සේ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන මයිකි නොමේක දේශනා කරේ. සාමන් දිට්ටිං තමන් විසින්ම දැකළමයි කියනවා මේක දේශනා කරේ. සාමං විදිතං තථාගතයන් වහන්සේත් විසින් මේක ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධයෙන්ම දැනගෙනමයි කියනවා මේක දේශනා කරේ තමේ වාහං වදාමි. ඒ නිසා මහණෙනි සැකයක් උපදවා ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් බලන්න මේ නිරේ නිරි සත්‍යයක් විදින දුක. ඒ නිසා මේ දේශනාවම ඔබ නිතර හිතන්න. අපි කී වතාවක් නම් මේ දීර්ඝ සංසාර ගමන තුළ මේ අපායවල් වල වැටිලා දුක් විඳලා ඇද්ද. ඒ නිසා පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ අපි කාටත් මනුස්ස ජීවිතයක් ලබන්න වාසනාව ලැබුණා. අපි කාටත් අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගත්තොත් මේ සතර අපා දුකින් මිදෙන මාර්ගයක් තියෙනවා. එහෙමනම් ඔබ හැමදෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. මම මගේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව මේ ධර්මයේම දියුණු කරගෙන සතර අපා දුකින් නිදහස් වෙලා නිවන කරා යන්නම මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියන අධිෂ්ඨානය ඔබ ඇති කරගන්න. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා.